අද මේ සූදානම් වන්නේ මේ වැඩසටහන මාලාවේ 193 වෙනි වැඩසටහන කරන්නයි. අද අලුත් මාතෘකාවෙන් පාඩම් පෙළක් පටන් ගන්නවා. ඒ කියන්නේ පිච් එක සම්බන්ධව. මෙන්න නැත්නම් ශ්‍රුතිය ස්ථානගත වීම. අපි ගායනයේදී කොයි විදිහටද ස්වරවල එහෙම නැත්නම් ඒ ගායනයට අවශ්‍ය ස්වර මාලාවට අපි අපේ කටහඬ අනුගත කරන්නේ. අපේ කටහඬ සුසර කරන්නේ කියන එක. පිච් එක කියලා ගත්තහම මේ පාඩම් පෙළේ අද ඉතා සරලව තමයි පටන් ගන්න මේ පාඩම් පෙළ. ජනගීය ආශ්‍රය කරගෙන පිච් එක භාවිත වෙන හැටි. එතකොට මෙහි ප්‍රධාන වශයෙන් ස්වර තුනක් මේ මූලික කරගෙන තමයි අද වැඩසටහන කරන්නේ. සරිගම පදනී කියන ස්වර හතෙන් සා මා පා යන ස්වර තුනට අදාළව ගායනාවන් සිදු වෙන විදිය. ඒකට ස්ථාන අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාන මොකක්ද ස්ථානේ? පිච් එක. එතන පිච් එකක් තියෙනවා. එතන ඒ ක්‍රීඩාව සිද්ධ වෙන තැන. එතකොට ඒක තනකොළ තියෙන හරිය කෙරෙන්නේ නැහැ නේ. ඒ පිච් එකේ තමයි කරන්නේ. එතන ස්ථානගත වෙනවා. එතන අපි ගායනයේදී ස්වරවලට ස්ථානගත වෙනවා. ගීතයක් ආරම්භ කරන්නේ කොතනින්ද? ඒ කියන්නේ සරිගම පදනී කියන ස්ථානෙට. එහෙම නැත්නම් ඒ සප්තකයේ ස්ථාන කියලා කියන්නේ ඒ ස්ථානගත වීම සම්බන්ධයි. ඒ තැන කොහොමද අපි හඳුනාගන්නේ? ඒ සරිගම පදනී කියන ස්වර හතෙන් මොන ස්වරයෙන්ද අපි ගීතේ ගායනා කරන්නේ? ඒ එක පැත්තකින් මේ පිච් එක ගැන සඳහන් කරමු. එනේ ඒක තමයි අපි මේ හොයන්නේ යන්නේ. ඒතකොට දැනට අපි ගමු සරිගම පදනී මේ ටික ගත්තොත් සරිගම පදනී සා රේ මෙතනදී ස්වර 8ක් කිව්වා මම. සරිගම පදනී සරිගම ආරෝණ. එතකොට මේ ස්වර වලට අපි ස්ථානගත වෙන්න අපි පුරුදු වෙන්න ඕන. එතකොට අපි දැන් බලමු සාස්වරය මත ස්ථානගත වෙන ජනගී වල තියෙන පිච් තුනක් ප්‍රධාන. ස්වර ස්ථානගත වීම තුනක්. ඒ ස්ථානගත වීම තුනෙන් සාස්වරය මත කොහොමද අපි පිළිතලා පොඩි ජනගීයක් අපි බලමු. දැන් සා කවියම කියන්නේ මේ පේලි දිහා තමයි යොදාගන්න ඉතුරු මේ ස්වර දෙකට. දැන් මේ සාවල තමයි මේ කිව්වේ. ඒකට අපිට ඇහෙන ශ්‍රුතියට අපි අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ වෝකල් ස්පෝර්ට්ස් ස්වර තන්ත්‍ර අපි එතෙන්ට ගෙනියන්න ඕන හඬ. අපි හඬ හොයාගෙන යෑම තමයි මේ මොකද්ද පිච් කරනවා කියන්නේ ශ්‍රුතිය කියන එක හොයාගෙන අපි නාදමාලාව හොයාගෙන යනවා. කටහඬ ඒකට සුසර කරගන්නවා. ඒ හා සමානව ඒ ගීතයේ තියෙන ස්වර හා සමානව අපේ කටහඬ පරිපාලනය කරනවා. ඒකයි පිච් එක කියන්නේ. එතකොට දැන් බලන්න මධ්‍යම භාවය ඉස්සර කිව්වේ සාධ්‍යම භාවය. මධ්‍යම භාවයෙන් ගත්තාම දැන් ඉස්සලා ආය කියනවා මම පළවෙනි එක සා මධ්‍යම භාවයට එනවා. මධ්‍යම භාවය. සඩ්‍යම භාවය කියෝ දැන් මධ්‍යම භාවය. මධ්‍යමේ එහෙම නැත්නම් මාස්වරය ශ්‍රුති ස්වරය කරගන්නවා. මා ඔකට අපි සා කියමු. සා මල් 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 මල්
රොංගානාසේ. එතකොට සජ්ජම් භාගී මල් 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 ඔතනින් පටන් ගන්න. මධ්‍යම භාගී මල් 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 මල්. දැන් ඔයාලට තේරෙන්නේ ස්වර හතරක් ඉහළට ඇවිල්ලා. සාසරයේදී සජ්ජම භාවය, මාසරයේදී මධ්‍යම භාවය. ඒතර සාසරයේදී තියෙන හඬට වඩා මාසරයට ස්වර හතරක්නේ සාරී ගාමා. සාසරයේ ඉඳලා පටන් ගත්තා සජ්ජම භාවය, මධ්‍යමේදී මාසරය මුල් කරගෙන පටන් ගත්තා. එතකොට ස්වර හතරක් ඉහළට ඇවිල්ලා. නමුත් එකම කවියේ පළවෙනි පෙළ යන්නේ එකම කවිය. එකම පාදේ යන්නේ. එකම පාදේ යනවා කාණ්ඩ තුනකට. දැන් තුන්වෙනි කාණ්ඩේ පහ. පංචමයි. මල් 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 මල පීඨ බමරිදු රොංගානාසේ. ඔන්න එතකොට දැන් සාසරය මත පිළිටලා කිව්වා, මාසරය මත පිළිටලා කිව්වා, ආසරය මත පිළිටලා කිව්වා. හැඳින්වීම ගත්තොත් ෂඩ්ජම භාවය, මධ්‍යම භාවය, පංචම භාවය. එතකොට ස්ථාන තුනයි. දැන් එතකොට අපි අපේ කටහඬ ශ්‍රුතියට ගන්න අභ්‍යාස කරලා තියෙන ඕන සර් පිළිබඳ අභ්‍යාසයක් ලබලා තියෙනවා. එතකොට සමේක තමයි මේක සංඛ්‍යාතය හැටියට ගමු. දැන් සාසරයේ C4 කියලා එකක් තියෙනවා. C4. ඒ C4 එකේ ගාන වෙන්නේ මේ ෆ්‍රීකවන්සි එක 261.63. C4 කියන පිච් එක. ඊළඟට මධ්‍යමයේ අපි ෆ්‍රීකවන්සි එකේ තියෙන්නේ 349.23. ඒකට ඒකේ ෆ්‍රීකවන්සි එක. පංචමයේ තියෙනවා 392 ෆ්‍රීකවන්සි. ඒක තමයි ගාන. සංඛ්‍යාතය. මේ සංඛ්‍යාතය තමයි මේක සංඛ්‍යාතය. ඒතකොට බලන්න සාවල තියෙන සංඛ්‍යාතයට වඩා සාවල 261යි ගාන. එතන 349 ගාන මාවලට එනවා. ෆ්‍රීකවන්සි. ඒකට තේරෙන්නේ නැති මේ දෙකේ වෙනස. ඊට පස්සේ මාවල 349යි ගාන පංචම වෙනකොට 392ක්. 392ක් ෆ්‍රීකවන්සි එක. ඒකට මෙන්න මේක තේරුම් ගන්න. දැන් මේ තුන දැනට මතකයේ තියාගන්න. ඉදිරි වැඩසටහනවලදී සරිගම පදනී ස්වරවල ඔක්කොගේම ක්‍රමයෙන් මම පැහැදිලි කරනවා මේ සිද්ධාන්ත සහිතව. මෙතෙන්ට මේ විදිහටයි පිච් එක වෙන්නේ. මෙතෙන්ට මේ විදිහටයි මේ ස්වරයට මෙන්න මේ විදිහටයි යන්නේ කියන එක. මේ පිළිබඳ ගායනාවලදී අපි බලමු දැන් C කෝඩ් එකේ දැන් C වල ගන්න C කෝඩ් එක. දැන් C කෝඩ් එක කොහොමද මේක හොයාගන්නේ කියන එක ප්‍රශ්නයක් නේ. शांत मेरा मेरे उमुमले सिरिया. देखो ठीक है क्या? शांत मेरा मेरे उमुमले सिरिया. इधर विनाश. एवं क्यों सी के डी के. अरे यानी ये वाली हम स्वराट पिली बंदवम පැහැදිලි කරලා තේරුම් කරලා දීලා ඉස්සරහට වැඩසටහන කරනවා. දැන් මේක අවබෝධ කරගන්න. අපේ කටහඬ નિયમિત ස්වරයට කොහොමද සුසර කරගන්නේ? નિયમિત ස්වරයට කොහොමද සුසර කරගන්නේ කියන එක පිළිබඳවයි මේ ශ්‍රුති පාඩමේ කරන දේ. ඒක තමයි ඉගෙන ගන්න ඕන කරන දේ. ගොඩක් වෙලාවට ශ්‍රුතිය පිළිබඳ අවබෝධය නැති වුනහම ගීතයේ තියෙන ලාලිත්‍යය නැති වෙලා යනවා. ඒකට ඒක ගානට සුදුසුම නැති දෙයක්. මේ තරංගයක් විදිහට මේක යන්නේ. ඔයාලා දැකලා ඒක උඩතර මෙහෙම ඒ උස් එක මම ඒවා පුළුවන් විදිහට සටහන් කරලා දානවා. මේව ගැන හොඳට හිතලා මම හිතන්නේ පොතක ලියලා වගේ හදාගත්තා නම් හොඳයි කියලා ඉදිරි පාඩම් වල සකස් කරගන්න. ඔය විදිහට එනවා.
මම විදිහට මේ ඉදිරි පාඩම් ටික කරගෙන යනවා බලන්න අපි බලමු නැවත මම කියන්නම් දැන් සත්‍යම බාය මල් 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 කහන මල් 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 එතෙන් තාව ඒ කොටස ඉන්න මධ්‍යම භාගයේ මල් 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 පංචම භාගයේ මල් ඔන්න තුනයි මේ ස්වර. එතකොට ඔයගොල්ලන් තේරුම් ගන්න ඕන තුනක් පිච් තුනක්. එකම ගීතේ පිච් තුනක. එකම ගීතේ පිච් තුනක ගායනා වෙනවා. හැබැයි මේක ජනගී වල තමයි කරන්න පුළුවන් මේවා සප්තකේම අරගෙන සින්දු කියන්නේ කිව්වොත් එහෙම සාවලින් පටන් ගන්න තියෙන ගීතේ උච්ච සාවලින් පටන් ගත්තොත් එහෙම ඒවා කියන්න බෑ මේ ජනගී ඇසුරෙන් මේක මේ සරල ක්‍රමයකට තමයි මම ඉස්සෙල්ලා තේරුම් කරේ. මොකද ජනගී වල ගොඩක් එහාට ස්වරයක් නැහැ. බොහොම අඩු සංඛ්‍යාවක් ස්වර තියෙන. ඒ නිසා තමයි ඒ විදිහට ගත්තේ. පළවෙනි මූලික වශයෙන් ඔයගලන්ට මේ දැනුම ඒ කොටස අවබෝධ කරගන්න. එතකොට ස්ථාන තුනක් ගැන විතරයි මම අද කතා කරේ. සජ්ජම් භාවය, මධ්‍යම භාවය, පංචම භාවය. සා සහ මා සහ පා කියන ශ්‍රුතිවල ස්වරවල ඉඳලා ගීතයක් ආරම්භ කරන හැටි. ජනගීයකින් තමයි අද ඔය පාඩම පැහැදිලි කරේ. එතකොට තමන්ගේ මේ සඳහා කොහොමද සරිගම පදනී කියන ස්වරවලට අනුගත වෙවි අපි මේක ගෙනියන්නේ කොහොමද කියලා ඉදිරි පාඩම් වලදී මම කරනවා. ඉතා සරලව කරගෙන යනවා අවබෝධ කරගන්න මුලින්ම. එහෙනම් අද දවසේ වැඩසටහන මම මේ විදිහට අවසන් කරනවා.